LinkedIn එකේ හරි Facebook එකේ හරි ඔයගේ ව්‍යාපාරේ නම ඇහෙන විට මිනිස්සුන්ට මතක් වෙන්නේ මොකක්ද? ඔයගේ job title එකද නැත්නම් ඔයගේ value එකද? අද මම කතා කරන්න යන්නේ විශේෂයෙන් වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට සහ නායකයින්ට අත්‍යවශ්‍ය වන කාරණාවක් ගැන. personal branding. බොහෝ දෙනෙක් හිතනවා personal brand කියන්නේ මේ ජනප්‍රිය වෙන්න කරන දෙයක් කියලා. personal brand කියන්නේ ඔයා පෙනෙන්න නැති විටත් මිනිස්සු ඔයා ගැන කතා වෙන දෙයටයි. මම විශ්වාස කරනවා සාර්ථකත්වය කියන එක ආරම්භ වෙන්නේ ඔබ කවුද කියන එක ගැන ඔබ පැහැදිලිව දැනගන්නා තැනින්. ඒ කියන්නේ ඔබගේ වටිනාකම් මොනවද? ඔබ අනිත් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඔබ මේ සමාජයට කරන බලපෑම මොකද්ද? මේ දේවල් වලට උත්තර දැන් ඔබ ගාව තියෙනවා නම් ඒ කියන්නේ දැනටමත් ඔබ personal branding එක ගොඩනගමින් ඉන්නවා. විශේෂයෙන් කාන්තාවන අපි ගැන කතා කරන්න බයයි. මම ඉගෙන ගත්ත ලොකුම පාඩමක් තමයි අපි ගැන කතා නොකළොත් ලෝකය අපිව අනුමාන කරනවා. මෙන්න මේ දේ ගැන ඔබගෙන් අහලා දැනගන්න. මිනිසුන්ට ඔබව මතක් වෙන්නේ මොනකටද? කියන්නේ ඔයගේ leadership එකද, ඔයගේ integrity, empowerment, innovation, your brand. මගේ මෙහෙවර වෙන්නේ මේ සමාජයේ කාන්තාවන්ට, ව්‍යාපාරිකයින්ට, නායකයින්ට ඔවුන්ගේ සැඟවුණු කුසලතාවයන්, හැකියාවන් හඳුනගෙන ඔවුන්ගේ හඬ මේ ලෝකෙ වෙත ගෙන යන උදව් කිරීමයි. ඔයගලගේ තියෙන ලොකුම ඇසට් එක තමයි ඔයගලගේ නම. ඒක බ්‍රෑන්ඩ් එකක් කරගන්න. මම චමලි ඩියාල්විස්.